හයි කොහොමද ඔයාලට? අද අපි යනවා ලංකාවේ තියෙන වන්ජීවී දැඩි රක්ෂිත තුනින් එකක් වන අරිට්ට පබ්බත නොහොත් රිටිගල කන්දේ තියෙන නටබුන් බලන්න. අපි අද ඇවිල්ලා ඉන්නේ රිටිගලට. මේක සාමාන්‍යයෙන් විනාඩි 45ක් පැයක් වගේ කාලයකින් නරඹලා අවසන් කරන්න පුළුවන්. මොකද මේක දැඩි රක්ෂිත වනාන්තරයක් විදිහට නම් කරලා තියෙන නිසා වනාන්තරයේ එක් කොටසක්, ඒ කියන්නේ 3% වගේ කොටසක් විතරයි සාමාන්‍ය සංචාරකයන්ට නරඹන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. රිටිගලට පමණක් ආවේනික වුණ දුර්ලභ ගණයේ ඖෂධ වගේම සතුන් බොහෝ පිරිසක් මේ වනාන්තර භූමි ප්‍රදේශයේ ගැවසෙන බව තමයි අපිට අසන්නට ලැබුණේ. ක්‍රිස්තුපූර්ව 3 වන සියවසේදී පමණ මහානදම් ලබාගත් ලංකාවේ පළවෙනි මහරහතන් වහන්සේ අරිට්ට මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා 500ක් පැන් පහසු වුණු අක්කර 4මාරක පමණ බන්දා පොකුණ තමයි ඔබට මෙහිදී මුලින්ම දක්නට ලැබෙන්නේ. මෙම පොකුණේ එක් පසෙක ගල්වැටි තවමත් ඉතා හොඳින් දක්නට ලැබෙනවා. මේක ආසියාවේ විශාලම පොකුණ ලෙසින් තමයි හඳුන්වාගෙන තිබෙන්නේ. එතකොට මේ පොකුණේ තිබෙන අනෙක් විශේෂත්වය තමයි වැව්වාරි තාක්ෂණයට නිර්මාණය කරපු ලංකාවේ ඇති එකම පොකුණ වීම. මෙහි සොරොව්ව රළපනාව දියකඩනය සියල්ලම අන්තර්ගතව පවතිනවා. විනය පිටකයට අදාළව තමයි මේ අසමසම ආරණ්‍ය සේනාසනය නිර්මාණය වෙලා තියෙන්නේ. බෞද්ධයාගේ ඉලක්කය වෙනුයේ නිර්වාණය. නිර්වාණයට යන්න පුළුවන් ක්‍රියාදාමයක් මේ ආරණ්‍ය තුළ නිර්මාණය කරලා තිබෙනවා. මෙහි හර පද්ධතිය ගත් විට මුලින්ම ශාරීරික පිරිසිදුභාවය ලබාගත් පසුව අපිට දකින්නට පුළුවන් ගිමන්හල් 3ක්. පිළිවෙලින් මධ්‍යම ප්‍රමාණයේ ගිමන්හලක්, විශාල ප්‍රමාණයේ ගිමන්හලක් සහ කුඩා ප්‍රමාණයේ ගිමන්හලක්. පුරාවිද්‍යාඥයන් අනුමානය කරන ආකාරයට එදා පිවිසුම් මාර්ගයේ පවතින්නට ඇත්තේ විශාල ගිමන්හලට සම්බන්ධවයි. හේතුව ලෙස ඔවුන් පවසන්නේ යන එන දෙපිරිසම ගැටෙන ස්ථානයේ විශාලව නිර්මාණය කර ඇති බවයි. මේ ආශ්‍රමයක්. මේ සඳහා යමෙකු ඇතුළු වන්නේ විමුක්තිය පතා. නමුත් මේ පිළිබඳව යමෙකුට අවබෝධයක් තිබීමට හෝ නොතිබීමට හැකියාවක් පවතිනවා. අවබෝධයක් ඇතිකනාට කමටහන් ලැබ අවවාද අනුශාසනා ලැබ ලෙන් කරා ගොස් තමා පතන විමුක්තිය අවබෝධ කර ගැනීමටත් අවස්ථාව මෙහි පවතිනවා. නමුත් මෙලෙස ඇතුළු වන පිරිසෙන් අඩකටවත් එලෙස අවබෝධයක් නැතැයි කියන අනුමානයට අනුව තමයි මෙලෙස ශාරීරික සුවතාවයට ලබා ගැනීමට නිර්මාණය කළ පොකුණ අසලම මධ්‍යම ප්‍රමාණයේ ගිමන්හලක් නිර්මාණය කර ඇති බවට අපට දැනගන්නට ලැබුණේ. මේ ආරණ්‍ය තුළ වැඩවාසය කරන ස්වාමීන් වහන්සේලා දීර්ඝ කාලයක් ගත කෙරෙනුයේ බණ භාවනා කෙරෙමින් තමන්ගේ කුටි තුලයි. එබැවින් ඔවුන්ගේ ශරීරය හිරු එළියට නිරාවරණය වීමක් සිදුවන්නේ නැත. එවැනි අවස්ථාවලදී ඔවුන්ට චර්ම රෝග, කුෂ්ඨ රෝග වැළඳීමේ ප්‍රවණතාවය වැඩි. එවැනි රෝග නිවාරණය සඳහා නිර්මාණය කළ ජන්ටාගාරයේ හෙවත් භික්ෂු රෝහලෙහි නටබුන් තමයි අපිට මෙලෙස දැකිය හැකි වන්නේ. මෙය ගිනිහල්ගේ නමින්ද හඳුන්වනවා. ඇඟ උණුසුම් කරගන්න, ව්‍යායාම කරන්න, ශාරීරික සුවතාවය පවත්වාගෙන යන ඔබිනාකාරයෙන් තමයි මෙහි ප්‍රතිකාර කර තිබෙන්නේ. ඉන්පසුව අපට දැක ගැනීමට හැකිවන්නේ දානශාලාවයි. පසුව ශාරීරික අවශ්‍යතා සඳහා නොව මානසික අවශ්‍යතා සඳහා ආධ්‍යාත්මික ගමනකට නිර්මාණය වූ පරිසරයක් දැක ගන්නට පුළුවන්. පසුව අපට දක්නට ලැබෙන්නේ පෙත් මඟ ඔස්සේ ආධ්‍යාත්මික සුවය සොයා මහරහතුන් වහන්සේලා වැඩම කර ඇති බවයි. එලෙසම අපට දක්නට ලැබෙනවා මේ ආරණ්‍ය තුල පුස්තකාලයක් නිර්මාණය වී තිබූ බව.
මොකද මේ නිර්වාණය සොයා ආධ්‍යාත්මික සුවය සොයා යන්න උන්ට ඇතිවන ගැටලුකාරී තත්ත්ව සමනය කර ගැනීමට අවවාද අනුශාසනා ගැනීමට යමෙකු සිටීමට හෝ නොසිටීමට හැකියාව පවතිනවා. එලෙස යමෙකු සිටින අවස්ථාවක හෝ තමාට වැඩිදුර අධ්‍යයනය කළ යුතු අවස්ථාවක පරිභෝජනය කිරීමට තමයි මේ පුස්තකාලය නිර්මාණය වී පවතින්නේ. රිටිගල වනයේ පවතින ලස්සනම වියු පොයින්ට් එක තමයි මේ පිහිටි ගල මත නිර්මාණය වූ පුස්තකාලය. ඉන්පසු අපට මේ රිටිගල වනාරණ මත පිහිටි අලංකාර දිය ඇල්ල දක්නට ලැබෙනවා. මෙය වියලි කලාපය තුළ හමුවන එකම දිය ඇල්ල බව තමයි අපට දැන ගැනීමට හැකියාව ලැබුණේ. මින් ඉදිරියට යන විට මෙහි ප්‍රධානියා වැඩවාසය කළා යයි සලකන විශාල වෘක්ෂ රාජයකු ඇති ස්ථානයක් දැකිය හැකි අතර මින් ඉදිරියට දැඩි රක්ෂිතයට ඇතුල් වීමට සාමාන්‍ය සංචාරකයෙකුට අවස්ථාව ලැබෙන්නේ නැත. පාරිසරික සාධක ගවේෂණාත්මක කටයුතු වලට පමණක් විශේෂ අවසරයකින් එහි නැරඹීමට අවස්ථාව හැකියාව පවතිනවා. පළමුව වියලි කලාපීය දේශගුණයක් දක්නට ලැබෙන මේ ආරණ්‍ය පරිසරය පසුව අතරමැදි තෙත් කලාපීය පරිසරයකටද ඉන්පසුව තවත් ඉදිරියට යන විට තෙත් කලාපීය දේශගුණයකට අනුවර්තනය වන ආකාරයද දක්නට හැකියාව ඇති බව තමයි අපට දැන ගැනීමට හැකි වුණේ. මෙම අසමසම නිර්මාණය අරිට්ඨ මහරහතන් වහන්සේගෙන් පසුව ක්‍රිස්තුපූර්ව 100-200 කාලවකවානුවේදී සෝල ආක්‍රමණයට ලක්ව විනාශමුඛයට ගොස් ජනශූන්‍ය කලාපයක් බවට පත්ව පසුව 18 වන සියවසයේදී නැවත සොයාගෙන ලංකාවේ පළමු වන පුරාවිද්‍යා කොමසාරිස්තුමා C.B. බෙල් මහතා යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු වී තිබෙනවා. මම මේ වීඩියෝව තුළින් ඔබට ගෙනාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පැවසූ කරුණු. අරිට්ඨ පබ්බත එහෙම නැත්නම් රිටිගල කන්ද පිළිබඳ පවතින ජනප්‍රවාද බොහොමයි. කෙසේ වෙතත් ලංකාවේ පවතින මෙවැනි පෞරාණික ස්ථාන නරඹලා එවැනි ස්ථාන ප්‍රතිසංස්කරණය කර ගනිමින් රැක බලා ගැනීම අපගේ යුතුයකමක්. අපි දැන් ඉන්නේ ඉස්සර කාලේ රජවරු අන්තපුරයට පේන දස්කම්